Hi, welcome to my YouTube channel. Let's catch the vibe. Hi, කොහොමද ඔයාලට? ඉතින් අද අපි ඔයාලව එකගෙන යන්න හදන්නේ ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන ලස්සන බංගලෝ එකකට. මේකේ නම තමයි Nestwood Bungalow. මේක තියෙන්නේ රත්නපුරේ කලවානේ. ඉතින් කොළඹ ඉඳන් යන කෙනෙක්ට නම් මේක පැය 2.5ක විතර ඩ්‍රයිව් එකක්. ඉතින් මුලින්ම කියන්න ඕන දේ තමයි මේ බංගලෝ එක කලවානේ සිටි එකේ ඉඳලා කිලෝමීටර් 5ක් විතර ඇතුළට වෙන්න තියෙන්නේ. මේ බංගලෝ එක ලොකේට් වෙන්නේ කන්දක් උඩ. ඉතින් ඒ නිසා මේ බංගලෝ එකට යන පාර සාමාන්‍යයෙන් අපි එදිනෙදා ඩ්‍රයිව් කරන කාර් වෑන් වලට වගේ යන්න සුදුසු නෑ කියලා තමයි අපිට හිතෙන්නේ. මොකද මේ ඩ්‍රයිව් එක ඕෆ් රෝඩ් ඩ්‍රයිව් එකක් කියලා කියන්න පුළුවන්. හැබැයි එහෙම කියලා වොරි වෙන්න ඕනි නැහැ. මොකද බංගලෝ එකේ ටීම් එකේ අයම අපිට කලවානේ ඉඳලා එන්න බොලෙරෝ ජීප්ස් එහෙම ඇරේන්ජ් කරලා දෙනවා. මේ බොලෙරෝ ජීප් එකකට යාලා රුපියල් 5000ක් වගේ ගන්නවා. ඉතින් අපි ආපු වෙහිකල් සිටි එකේ සේෆ් ප්ලේස් එකක නවත්තලා යන්න මෙයාලම ඇරේන්ජ්මන්ට් එක හදලා තියෙනවා. එතකොට අපි ආපු වෙහිකල් සිටි එකේ නවත්තලා අර ඇතුළට යන්න තියෙන කිලෝමීටර් 5 මේ බොලෙරෝ ජීප්ස් වලින් යන්න පුළුවන්. ඔයාලා එන්නේ ඕෆ් රෝඩ් යන්න සුදුසු වෙහිකල් එකක නම් ඒ වෙහිකල් එක උඩට අරගෙන යන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන්නේ විලායක කන්ද පහළ ඉඳන් බලද්දි පේන විදිහ. ඊට පස්සේ මේ ෆොටෝග්‍රාෆ්ස් වල වෙන්නලා තියෙන්නේ විලායකට ගියාට පස්සේ අපිට පේන විදිය. ඉතින් හරිම ලස්සන ලොකේෂන් එකක්. ඔයාලත් ගිහිල්ලාම බලන්න. ඔයාලට කියන්න ඕනි මෙහි පරිසරය හරිම කූල්. ගියපු ගමන්ම අපිට ඉතින් එයාලා දුන්නේ මෙන්න මේ වෙල්කම් ඩ්‍රින්ක් එක ඉඟුරු තේ එක. අපි දැන් යමු බංගලෝ එකේ ඇතුළ මොන වගේද කියලා බලන්න. ඉතින් මේ බංගලෝ එකේ ඉන්ටීරියර් එක හරිම වෙනස් විදිහකට කෝසි ලුක් එකක් ගැන ඩිසයින් කරලා තියෙනවා. මේකේ ගෲප් එකක් විදියට ගිහිල්ලා එන්ජොයි කරනවා නම් මේක ගැලපෙනම ප්ලේස් එකක් කියලා කියන්න පුළුවන්. මේ බංගලෝ එකේ 10 දෙනෙක්ට හොඳට කම්ෆර්ටබලි ඇකොමඩේට් කරන්න පුළුවන්. බෙඩ්රූම් දෙකක් තියෙනවා. queen size beds 3ක්, single bed එකක් එහෙම තියෙනවා. ඒ නිසා 10ක පැක් එකකට නම් idealම place එකක් තමයි මේක. කූල් පරිසරයක කාලා බීලා හොඳට විනෝද වෙලා යන place එකක් හොයනවා නම් මේ බංගලෝ එකේකට හොඳටම මැච් වෙනවා. ඉතින් අපි මේ බංගලෝ එකේ price එක ගැන කතා කරොත් ඒකත් හරිම reasonable. 2025 දී මේ බංගලෝ එකටම 10 දෙනෙක්ගේ පැක් එකක් යනවා නම් අපිට මෙයාලා ගත්තේ රුපියල් 40000ක් වගේ ගාණක්. ඉතින් මේ ප්‍රයිස් එක මං හිතන්නේ ගොඩක්ම රීසනබල්. හැබැයි ඔයාලා මතක තියාගන්න ඕනි මේ බංගලෝ එකට යනවා නම් අපි අවශ්‍ය කෑම බීම අරගෙන යන්න ඕනි. කුක් කෙනෙක් ඉන්නවා මේකේ. එතකොට අපි ගෙනියන කෑම බීම දීලා එයාලට කියලා අපිට කෑම බීම හදවගෙන කන්න පුළුවන්. කෙනෙක්ට ඕන නම් මීදුමෙන් පිරිච්ච පරිසරයක කූල් විදියට නාගන්න මේකේ ස්විමින් පූල් එකකුත් තියෙනවා. එතකොට තව කෙනෙක්ට අවශ්‍ය නම් බාබකියු එහෙම දාගන්න මේ ප්ලේස් එකේ ඒ ෆැසිලිටි එකක් තියෙනවා. ඉතින් මේ තමයි අපේ Vibe Destination channel එකෙන් ගෙන ආපු පළවෙනිම vlog එක. ඉතින් ඔයාලා කැමති නම් අපි තවත් මේ වගේ vlogs අරන් එන්න අපිව subscribe කරලා තියාගන්න. ඉතින් thank you very much අපේ මේ පළවෙනිම vlog එක බලුවට.